ආයුබෝවන් එකතු වෙලා ඉන්න SW Gadget සමගින් අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ MCCB එකක් මාරු කිරීමට තමයි මේ සූදානම් වෙලා ඉන්නේ. මුලින්ම කියන අපගේ YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න මෙන්න වටිනා වීඩියෝ නැරඹීම සඳහා. මෙම 3 phase MCCB එකේ එක phase එකක් ක්‍රියාත්මක තත්ත්වයේ නැහැ. මොකද ඒ හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපි MCCB එක මාරු කරලා අලුත් එකක් දැීමට සූදානම් වෙලා ඉන්නේ. හොඳයි එහෙනම් අපි වීඩියෝ එකට යමු. අලුත් MCCB එක මාරු කරන ආකාරය ක්‍රමානුකූලව බලමු. හොඳයි මේ MCCB එකේ වයර් ගලවා ගැනීමක් තමයි සිදු කරන්නේ. මොකද ඒ වයර් හොඳින් සවි කරලා තියෙන ඒ සඳහා අපි ඇලන් කීයක් භාවිතා කරනවා. මොකද එන හොඳින් සවි කරලා තියෙන වයර් ලක් හරහා අපි මේ වයර් ගලවා ගන්න ආකාරය තමයි මේව දකින්නේ. අපි ක්‍රමානුකූලව ඉතිරි කොටස් ගලවා ගන්න ආකාරය වීඩියෝ එක හරහා බලා ගැනීම හැකියාවක් තිබෙනවා. හොඳයි දැන් මේ MCCB එකේ සම්පූර්ණයෙන් වයර් ගලවා ඉවත් කරලා තියෙන්නේ. ඉන්පුට් සහ අවුට්පුට් යන දෙකම ගලවාගෙන වයර් ඉවත් කළා. දැන් මේක සම්පූර්ණයෙන්ම අයින් කරලා තියෙන්නේ අපි. ඊට පස්සේ අලුත් MCCB එකට වයර් සම්බන්ධ කරලා අපි ඒක සම්බන්ධ කරන ආකාරය ඊළඟට බලමු මේක නිවැරදිව. හොඳයි දැන් අපි MCCB එකේ අවුට්පුට් වයර් තුන සම්බන්ධ කරන ආකාරය මේ දකින්නේ. පේස් තුන සම්බන්ධ කරන ආකාරය ඔබ දකින්නේ. කලංකී ආධාරයෙන් හොඳට තද කරලා ඒක නිවැරදිව සවි කරන ආකාරය තමයි ඔබ දකින්නේ. හොඳයි දැන් අලුත් MCCB එක සවි කරලා අවසන්. එහි ඉන්පුට් සහ අවුට්පුට් වයර් සම්බන්ධ කරලා තියෙන්නේ. මං හිතන්නේ MCCB එකක් නිවැරදිව සවි කරන ආකාරය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්නටයි මා විශ්වාස කරනවා. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් කිසියම් හෝ ගැටලුවක් හෝ අදහසක් ඇතනම් පහලින් ඉදිරිපත් කරන්න. රැඳී සිටියාට බොහොමත්ම ස්තුතියි. නැවතත් මෙවැනි වීඩියෝකින් හමු වෙමු. Thank you very much for watching my video, and please share and subscribe. See you again in the next video.